සිහිල් පින්න ගාව ගාවා සරාගී සුලන්සලේ මගේ හිත්තකින් කොනිතා ඔබේ නෙත්තිනාවුනේ රේ සුන්දරත්වය දෝමේ නිදාඋන්න ගුම් මුදාවේ මගේ ජීවිතේ. සුබෝදෑසනක් වේවා මගේ චූටි කතා ටික. ඉතින් ඔයාලට කොහොමද? ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ ආපහු වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඔයාලා මගෙන් ගොඩාක් ඉල්ලලා තිබ්බා අක්කේ දිග vlogs අරගෙන එන්න කියලා. ඔන්න ඉතින් ඔයාලා ඉල්ලපු දේශට කරා. දැන් ඉතින් එන්න කැම්පස් නැති සෙනසුරාදා දවසක් කොහොමද මම ගෙවන්නේ කියලා බලන්න. උදෙන් ඉතින් වොෂ් දාලා මට තියෙන ප්‍රධාන රාජකාරිය තමයි එදා දවසට 3 වේලටම එකපාර උයා ගන්න එක. ඉතින් මේ කරන්නේ හදන්නේ ඒක තමයි. ඉස්සෙල්ලාම ඉතින් හාල් ටිකක් අරගෙන හොඳට හොදලා බත් එක ලිපේ තියාගන්න තමයි මට තියෙන්නේ. ඒත් එක්කම ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මොකද මං කලින් දාපු vlog එකට හැමෝම වගේ මට බර්ත්ඩේ එකට විශ් කරලා තිබ්බා. ඉතින් thank you හැමෝටම. ඔන්න ඉතින් දැන් හාල් ටිකත් හොදගෙන ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ රයිස් කුකර් එකේ බත් එක තියාගන්න. කැම්පස් දවස් ටිකේ හරියට හොඳට උයා ගන්න බැරි නිසා සෙනසුරාදා දවසට තමයි ඉතින් මං හොඳටම උයා ගන්නෙ. මොකද අනිත් දවස් වලට සාමාන්‍යයෙන් එකක් එහෙම නැත්නම් දෙකක් වගේ තමයි උයන්නේ. ඉතින් අද අපි බලමු මම මොනවද හදන්නේ කියලා. මං ඉතින් ඉස්සෙල්ලාම හදන්න ගත්තේ අද බෝන්චි. ඉතින් ඉස්සෙල්ලාම එකේ නූල් ටිකත් අරගෙන ඉක්මනට මේ ටික කපා ගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඔයාලා බෝන්ජි කන්නාස කොහොමද? තෙල් දාලාද, කිරි දාලාද, එහෙම නැත්නම් තම්බලද? මං අද හදන්න රෙසිපිය ඔයාලා කවදාවත් දැකලා නැහැ කොහෙන්වත්. හරිද? මොකද මේක මට වැරදුන එකක්. මගක් යද්දි ඔයාලටත් පෙනේ මම මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. කොහොම හරි ඉක්මනට චූටි කෑලි වලට කපාගෙන අපි බලමු කොහොමද මම බෝන්ජි කරි එකක් හදන්නේ කියලා. මම එකපාරම තමයි ඔක්කොම එළවලු ටික කපාගත්තේ. මොකද ඒක ලේසි මට. මම ඉතින් අද හදන අනිත් කෑම වර්ගය තමයි කැරට් කරි එකක්. ඉතින් මේ එකටත් කැරට් අලයක් මම සුද්ධ කරගන්නවා. මොකද එකපාර කපලා කරලා තියාගත්තම උයන්නේ ඉක්මනට ලේසි. මං කලින් දාපු වීඩියෝ එකේ මම දැක්කා චූටි ග්‍රේඩ් 9 වල 10 වල නංගිලා මල්ලිලත් මගේ වීඩියෝස් බලනවා කියලා කමෙන්ට් කරලා තිබ්බා. ඉතින් ඔයාලත් හැමෝම හොඳට අනිවාර්යයෙන්ම ඔයාලගේ O levels A levels දෙකම කරගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අනිත් දේ තමයි මං එක වීඩියෝ එකක කිව්වා අනිවාර්යෙන් A levels වලට ජැපනීස් එතකම ෆ්‍රෙන්ච් කරලා තියෙන්න ඕනි කියලා කැම්පස් එකේදී කරන්න. ඉතින් මට එක ළඟ කෙනෙක් මැසේජ් කරලා අහලා තිබ්බා එතකොට ඉංග්‍රීසි කරන්න පුළුවන්ද කියලා. ඒකත් කරන්න බෑ. ඒකත් අනිවාර්යෙන් ඉංග්‍රීසි ලිට් A levels වලට කරලා තියෙන්න ඕනි. මට ඒක ඒ වෙලාවේ අමතක වුණාට එක නංගි කෙනෙක් අහපු නිසා දැන් අලුතින් වීඩියෝ එක බලන ඔයාලටත් ඔන්න අයිඩියා එකක් දැන් ගන්න පුළුවන්. කොහොම හරි බෝන්ජි ටිකයි කැරට් ටිකයි කපාගෙන ඉවරලා මම දැන් ලෑස්ති වෙන්නේ ලුණු ටිකයි සුදු ලුණු ටිකයි කරිස් 3ටම ඕනි වෙන ඒව ටික කපලා කරලා තියාගන්න. ඔන්න ඉතින් ඒ වැඩ ටිකක් දැන් ඉවරයි. දැන් ඉතින් තියන්නේ පොත ටික විසික් කරලා උයන්න පටන් ගන්න. ඉතින් මම හිතුවා අද බෝන්ජි ටික තෙල් දානවා කියලා. ඉතින් ඉස්සෙල්ලාම තෙල් ටිකක් දාගෙන මේවා කියන්නේ උයන්න දන්නේ නැති නංගිලා මල්ලිලාට හොඳද? ඊට පස්සේ ඉතින් ලුණු ටිකයි සුදු ලුණු ටිකයි දාගෙන බෝන්ජි ටිකත් ඒකට එකතු කරලා බලන්නකෝ මං හදන විදිහ. ලොකු දේවල් නෑ. ඉතින් මොනවාද කරපෙන්ච නැහැ, අනම්මනම් දේවල් නෑ. ඒ වුණාට ඉතින් මං කොහොම හරි හදාගත්තා. පේනව නේද බයෙන් තෙල් තාච්චිය නෙමෙයි නේද? පෑන් එකට මං බෝන්ජි ටික දාන විදිහ. මම මාස්ටර් ෂෙෆ් වුණාට චුට්ටක් බයයි යන්නේ තෙල් ටිකක්වත් මූලට විසි වුණොත් එහෙම කියලා. කොහොම හරි කහ ටිකකුත් දාගෙන මිරිස් කුට්ටිකුත් දාගෙන තුනපහ චුට්ටිකුත් දාගෙන ලුණු ටිකකුත් දාගෙන ගම්මිරිස් චුට්ටිකුත් දාගෙන කරාමුඩ චුට්ටිකුත් දාගෙන තමයි මම මේක හදාගත්තේ. කොහොම හරි මට පොඩ්ඩක් රෙසිපි එක වැරදුනා. මොකද වතුර දැම්මේ නෑනේ මම. තෙල් ටික දාලා මේව කරද්දී ඒ ආපු රසට මම කැමති නෑ. මොකද මට එතකොට නිකන් බෝන්චි එක අමුයි වගේ. ඒ නිසා එක කාලා බලලා මට ඒක සෙට් උනේ නෑ. කොහොම හරි ඉතින් ඒක කොහොම කන්නත් බැරි නිසා මං කරපු වැඩේ තෙල් ටික ඔක්කොම බෝන්ජි වලට ඉනුවට පස්සේ ඒක හරි ගියේ නැති නිසා මට ආයෙ තෙල් දාන්නත් බෑ. මං ගෙනල්ලා දැම්මා බටර් ටික. ඒ දැම්මත් ඉතින් ඒක රහනම් මට සෙට් උනේ නෑ. මොකද නිකන් අමුයි වගේ.
කරන්න දෙයක් හිත ඉඳලා ඊට කලින් මයිති වීඩියෝ කැල්ලකුත් ගත්තා. ඉතින් ලස්සනට තිබ්බනේ මොකද කොළ පාටට. ඒ වෙලාවේ ලස්සනට තිබ්බ නිසා වීඩියෝ එකක් අරගෙන මම කරපු වැඩේ අරගෙන දැම්ම වතුර ටික. ඊට පස්සේ කලවම් කරලා බැලුවා මේක හොඳට එයිද කියලා. ඒ වුණාට ඉතින් ඒ වතුර දැම්ම ටිකත් මදි වුණා. මොකද එතකොටත් බෝංචි ටික බාගෙට තමයි තැම්බිලා තිබ්බේ. ඊට පස්සේ ඉතින් මම ආපහු පාරක් වතුර චුට්ටක් දාලා තැම්බෙන්න ඇරියා. මොහොම තමයි ඉතින් ඊට පස්සේ මගේ බෝංචි කරි එක තිබ්බේ. පේනව නේද? වැහි දෙයියන්ට තරහ ගිහිල්ලා මගේ බෝංචි එකේ රෙසිපි එක මට වැරද්දුවා කියලා. ඒත් එක්කම ඉතින් හොඳටම වහින්නත් ගත්තා යාලා. සොබාදහමුණත් කැමති නෑ මං වගේ මාස්ටර් චෙෆ් කෙනෙක්ට එහෙම වරදිනවට. ඊට පස්සේ ඉතින් මං ආපහු ආවා උයන්න පටන් ගන්න. මං ඉතින් අර කලින් කිව්වා වගේම උයලේ ඉවරන ගමන් චූටි බාස්කට් වලට ඒව ටික දාගෙන හොදන එක තමයි මගේ රාජකාරිය වෙන්නේ. ඉතින් චූටි බාස්කට් එකක් අරගෙන ඒකට බෝංචි ටික දාලා මම මේ කරන්නේ උයපු ගමන්ම ඒකට අදාළ භාජනය හොඳට හොදලා අයින් කරන එක. එහෙම වැඩ කරද්දී ඔයාලට තේරෙයි අම්මෝ උයන්නේ එච්චර වෙලාවක් කියන්නේ නෑනේ. මහලුකුවට උඩ පැනගෙන නටන්න ඕනේ නෑනේ. අනේ මේ චූටි වැඩ ටික ඉක්මනට මං කරගත්තා නම් කියලා. දැන් ඉතින් වලම් පිකන් හොදලා ඉවරයි. එහෙනම් අපි දැන් යමු කැරට් කරි එක හදන්න. ඉතින් මම හිතුවා මොනවාද බෝංචි එක තෙල් දාපු නිසා කැරට් ටික කිරි දාලා හදාගන්නවා කියලා. ඊට කලින් පේනවනේ මට තියෙන රාජකාරි. අරක උයපු ගමන්ම මම ඉතින් කරේ ලිප් බාස් කරන එක. මොකද ඒකේ තෙල් එහෙම විසි වෙලා තිබුණා ලිප වටේට. ඒ නිසා ඉතින් ඒ ටිකත් ඉක්මනට අස් කරගෙන මම මේ හදන්නේ කැරට් කරි එක හදාගන්න. ඉතින් ඒක නම් මම කැරට් ටිකයි ලුණු ටිකයි සුදු ලුණු ටිකයි එතකොට කහගුඩු මිරිස් කුඩු තුන පා චුට්ටකුයි ලුණුයි ඔක්කොම දාලා එකපාර කිරි ටිකක් දාලා තම්බ ගන්න තමයි හදන්නේ. මම උයන විදිහ වැරදි ඇති. ඒ වුණාට ඉතින් මට හිතන විදිහට තමයි මම උයන්නේ. කොහොම හරි ඒව ඉතින් රසට ආවනේ. ඔයාලත් හරි ප්‍රෙෂර් එකක් ගන්න නැතුව උයන්න පුරුදු වෙන්න. එතකොට ඉතින් හැමදේම ලේසියෙන් කරගන්න පුළුවන්. මොකද මේවත් ඉතින් මම YouTube එකෙන් බලලවත් නෙමෙයි අනේ කරන්නේ. බෝංචි එක හදන විදිහ නම් මම TikTok එකෙන් බැලුවා. බලලත් ඉතින් මට වැරදුනා. ඉතින් මම බලන්න ගියේ නෑ කෑම බීම හදන විදිහ. මගේ අතේ බිම්මට බඩු ටිකක් දාගෙන රසට ඉතින් උයා ගන්න තමයි මට උවමනාව තිබ්බේ. දැන් යමු අපි වෙනත් ප්‍රශ්නයකට. ඉතින් මගෙන් ගොඩක් නංගිලා අහලා තිබ්බා අකි හොස්ටල් ඉද්දී අපිට උයන්න බැහැනේ. එතකොට අපිට කැන්ටින් එකේ කෑමනේ කන්න වෙන්නේ. ඒව ගොඩක් ගණන්ද කියලා. එහෙම ගොඩාක් නම් ගණන් නැහැ. ඔයාලට සාමාන්‍ය මුදලකට කැන්ටින් වලින් කෑම ගන්න පුළුවන්. මම හරියටම ගණන් එහෙම දන්නේ නැහැ කැන්ටින් එකේ කෑමවල. ඒ වුණාට හෙළබුජුන් එකෙන් මම කන්නේ. ඒක ගණන් නම් ඇත්තටම හරිම සාධාරණයි. මොකද කුරක්කන් කැඳ එකක් වුණත් බිව්වොත් අනිවාර්යෙන් බඩ පිරෙනවා. ඒක වෙන්නේ රුපියල් 60යි. එතකොට සුප් එකක් වුණත් රුපියල් 70යි. ඉන්දියාප්පේ 10ක් ගියම 140යි. ඔහොම චූටි ගණන් තමයි වෙන්නේ. කතාවෙන් කතාව පේනවද අපි කුස්සියට ඇවිල්ලා ඉන්න අමුත්තව. එයාත් ඉතින් හිටියා අපි වෙනකන් කුස්සියට වෙලා බලාගෙන. චුට්ටක් ඉන්න ඉතුරු ටිකත් කියන්න. ඔන්න ඉතින් කැරට් එකත් මේ වෙලාවේ හොඳට තැම්බීගෙන තමයි එන්නේ. ඉතින් ඔයාලට කැන්ටින් එකකින් කනවා නම් ලොකු ගාණක් යන්නේ. සාමාන්‍යයෙන් දවසකට 3 වේල කන්න ගත්තොත් එම රුපියල් 600ක් 700ක් වගේ අතර ගාණක් යයි. ඉතින් ඔයාලට කනවා නම් 3 වේලම කනවා නම් ඒකත් ඉතින් ඔයාලා කන කෑම බීම අනුව වෙනස් වෙනවා. මොකද සමහර ළමයින්ට ඉතින් ආප්පයක් එකක් දෙකක් කෑවම බඩ පිරෙනවා. ආප්පයක් වෙන්නේ රුපියල් 30යි ඉතින්. එතකොට ඉතින් ඔයාලා කන විදිහත් එක්ක ඒක ඩිපෙන්ඩ් වෙනවා. කොහොම හරි ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත කැරට් කරි එක. චුට්ටයි වගේ පෙවුනට චුට්ටයි තමයි ඇත්තටම ඉතින් මං ඉතුරුනේ කන්නේ ඉන්නේ. ඒ නිසා ඉතින් ඔච්චර තමයි මම හදාගන්නේ. ඒකත් ඉතින් ඉක්මනට උයාගෙන ඇටලිය හොදලා අයින් කරන්න තමයි හදන්නේ. ඔයාලා තාන ලස්සන කමෙන්ට්ස් මං හැමදාම බලනවා. සමහර කමෙන්ට්ස් වල රිප්ලයි කරන්න බැරි වෙනවා. ඉතින් ඒකට සමාව වෙන්න. අනිවාර්යෙන් පුළුවන් වෙලාවක් තිබ්බ ගමන්ම ඔයාලට රිප්ලයි කරන්නම්. ඒත් එක්කම තමයි ගොඩක් අය අහලා තිබ්බ මගෙන් තව ප්‍රශ්නයක්. IELTS කරද්දී ලැන්ග්වේජ් එකක් කරන්න ඕනේද කියලා. ඒක ෆස්ට් ඉයර් එකට අදාළ වෙන්නේ නැහැ. හැබැයි සෙකන්ඩ් ඉයර් ඉඳන් අනිවාර්යෙන් ලැන්ග්වේජ් එකක් කරන්න ඕනි. නඩින් ෆස්ට් ඉයර් එකේ ලැන්ග්වේජ් එකක් කරා නම් ලේසි. ඉතින් ඒ නඩින් එක නොකර කියලා ප්‍රශ්නයක් වෙන්නේ. ඔයාලට සෙකන්ඩ් ඉයර් ඉඳන් කොහොමත් කරන්න වෙනවා. ඒත් එක්කම සෙකන්ඩ් ඉයර් ඉඳන් ඒක ඉංග්‍රීසි මීඩියම් වලින් තමයි ඔයාලට කරන්න වෙන්නේ.
මම දැන් මේ හදන්නේ මීට් බෝල්ස් කරි එක. ඔයාලා ගිය පාර දැක්ක නේද මගේ ලස්සන මීට් බෝල්ස් කරි එක? එදා ඒ වුණාට චුට්ටක් සැර වැඩි වුණ හින්දා මම හිතුවා අද වැඩි මිරිස් දාන්නේ නැතුව හදනවා කියලා. ඉතින් ඉස්සෙල්ලාම තෙල් චුට්ටක් දාගෙන ලුණු සුදුළු ටිකක් දාගෙන අවශ්‍ය අමුද්‍රව්‍ය ටික මොනවාද? මිරිස් කුඩු, ලුණු කුඩු, තුන පහ, එතකොට මොනවාද? කා චුට්ටක්, ගම්බිරිස් චුට්ටකුයි දාගෙන මීට් බෝල්ස් ටිකත් ඒකට දාලා කලවම් කරලා වතුර චුට්ටකුත් දාගෙන ඒ ටික හිඳුන ගමන් කිරි දාලා ඒ වැඩෙත් එතකොට ඉවරයි. ඉතින් ඒක තමයි මම ඉක්මනට හදාගෙන යන්නේ. මම කලින් වීඩියෝ කිව්වා පුළුවන් හැමෝම හොස්ටල් ඉන්න කියලා. එතකොට ඉතින් මගෙන් කට්ටිය අහලා තිබ්බා ඇයි එතකොට ඔයා හොස්ටල් හිටියේ නැත්තේ කියලා. ඇත්තම කතාව මෙහෙමයි. ඒක ඉතින් මම එහෙම කිව්වේ මට එදා දවසේ දැනෙන තනිකමට පාළුව ඒ හැමෝම එක්ක තිබ්බ හිතේ දුකක් එක්ක තමයි මම ඔයාලට කිව්වා ඔයාලන් තනි වෙන්න එපා තව කෙනෙක් එක්ක ඉන්න බලන්න කියලා. ඉතින් මම එහෙම නොඉන්න හේතුව තමයි මම ස්මෝල් බිස්නස් එකක් කරනවානේ. එතකොට මට ඒකේ බඩු ටික තනියම තියාගෙන ඉන්න තමයි මට උමනාව තිබ්බේ. මොකද හොස්ටල් එකේ අපිට කබර්ස් ගෙනියගෙන එහෙම ඉන්න බෑනේ. ඒත් එක මං චුට්ටක් තනියම ඉන්න ආස කෙනෙක්. ඒ නිසා තමයි මම සිංගල් රූම් එකක්ම අරගෙන තනියම ඉන්නේ. කොහොම හරි ඉක්මනට උයලා ඉවර වෙලා කුස්සියත් අතු ගාලා මට දැන් තියෙනවා මගේ අනිත් කැම්පස් එකේ ඉන්ටර්විව් එකක්. ඉතින් ඒකට යන්න කලින් මං ඉක්මනට කුස්සිය අස් කළා දැම්මා. මේ නබ බෝඩින් එකේ ඉන්න තවත් අක්කි කෙනෙක් එයත් ඒ වෙලාවේ උයුවේ තමයි හිටියේ. කොහොම හරි ඉතින් කුස්සියත් ඉක්මනට අස් කරලා ලිපස් කරන වැඩේ තමයි මේ තියෙන්නේ. මට ඕක තමයි මොනවා නැතත් ඉක්මනටම කරගන්න අවශ්‍ය වෙන්නේ. නැත්තම් මට හිතෙනවා මේක වටේ මලකඩ කයි කියලා. My name is Tesini Marasinghe. I am currently an undergraduate at the University of Kelaniya, Faculty of Social Science. At the same time, I am following a higher diploma in business management at ICBT campus. I am interested in communication, marketing, business and learning new skills. I am quick learner, hardworking and always willing to take on new challenges. ඉන්ටර්විව් එකටත් හොඳට ෆේස් කරලා මම ශනිකාව කුස්සියට මොකද මම මාර බඩගින්නකින් ඒ වෙලාවෙ හිටියේ. ඉතින් අපි අද බලමු මගේ රස කෑම වට්ටෝරු මොනවද කියලා. ඉතින් ඉස්සෙල්ලා මම බෙදාගන්නේ මම මිරිසට හදාගත්ත මීට් බෝල්ස් කරි එක. ඊළඟට තියෙන්නේ හොඳට කිරි දාලා හදාගත්ත මගේ රස කැරට් කරි එක. ඉතින් මම ඒකන චුට්ටක් දාගෙන අපි ළඟට බලමු මම මොනවද බෙදාගන්නේ කියලා. ඔයාලා ඉතින් දැන්ටමත් දන්නවනේ මම අද මොනවද කෑවේ බීවේ කියලා. එහෙනම් බලමු ඒකත් කොහොමද අන්තිමට තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ මම විසින් තෙල් දාගන්න අල්ලද මගේ රස බොන්ජි කරි එක. එහෙනම් ඉතින් ඔයාලත් එන්න මගේ රස පාරේට තියෙන ලස්සන බත් පිගාන ඇත්තටම රසයිද කියලා බලන්න. ඔයාලට ඉතින් බලන්න විදිහක් නැහැනේ. ඒ වුණාට ඉතින් ඇස් ටිකෙන් හරි බලන්න හරිද මයි කෑම එක රස පාරයිද කියලා. ඒ වෙලාවේ මේසියස් කළා තිබුණ නැති නිසා මං කෙලින්ම බත් එකත් අරගෙන ඇඳ උඩට. ඊට පස්සේ ඉතින් මම බලන්න ආස කාටුන් එක YouTube එකෙන් දාගෙන දැන් ඉතින් හදන්නේ මම හදාගත්ත රස බත් පිගාන භුක්ති විඳින්න. කොහොම හරි ඉතින් බත් ටිකත් ඔක්කොම කාලා ඔයාලට මම පෙන්නන්නම් හරිද මම ඔක්කොම කාපු විදිහ. ඉතින් වීඩියෝ එක බල කද්දී කොහොමද ඉතින් බත් ටික ඔක්කොම කැවෙනවා. ඔයාලටත් එහෙමයි නේද? අර චූටි ළමයින්වත් එහෙමනේ. මොකක් හරි වීඩියෝ එකක් දාලා දුන්නම හොඳට කනවනේ කන්නද දේවලුත්. මාත් ඒ විදිහට තමයි දැන් පුරුදු වෙලා ඉන්නේ. කොහොම හරි ඉතින් බත් ටිකත් ඔක්කොම කාලා මට කරන්න තව රචකඩ ගොඩාක් තියෙනවා. අපි බලමු ඒවත් මොනවද කියලා. මං ගුඩ් ගර්ල් කෙනෙක් නේද? පේනවා නේද? බත් ඇටයක්වත් ඉතුරු කළා නෑ. ඒ කියන්නේ මට වැරදින රෙසිපි එකක් රසට ඇවිල්ලා තියෙනවා. ඒකනේ ඉතින් ඔක්කොම බත් ටික කෑවේ. කොහොම හරි ඉතින් ඔක්කොම කාලා බීලා ඉවරලා මං ආවා මගේ අස්විච්ච නැති කැත
මේසේ අස් කරගන්න. ඉතින් ඔක්කොම පොත් ටිකත් අරගෙන ඒවත් අස් කරලා පේනවනේ ඉතින් එක එක බඩ පාවිච්චි කරන තේවත් මේස උඩ. කොහොම හරි ඉතින් ඒව ඔක්කොම අයින් කරලා මගේ දැන් රාජකාරී වෙලා තියෙන්නේ පොත් මේසේ අස් කරගන්න. මං හිතන්නේ සතියකට පස්සේ තමයි මම මේ අස් කරන්නේ හොඳටම. මොකද දවස ගානේ අස් කරාට උදේට කැම්පස් යද්දි හැමදාම ඕක හැදි කරලා තමයි මම යන්නේ. ඊට පස්සේ ඉතින් මහන්සියට ඇවිල්ලා නාල කරලා නිදා ගන්නවා. මේසයක් අස් කරගන්න තරම් මට ඒ වෙලාවට හිතෙන්නේ නෑ ඇත්තම කතාව. කොහොම හරි ඉතින් හිතුන වෙලාවේ හොඳට මේසය අස් කරලා ලස්සනට හදාගෙන ගමන් තමයි මම මේ ඉන්නේ. මං හිතන්නේ මල්ලි කෙනෙක් වෙන්න ඕනේ මගෙන් අහලා තිබ්බ කමෙන්ට් එකකින් අක්කේ ඔයා තනි කාමරයක ඉඳි රැට හොල්මන් එහෙම පේන්නේ නැද්ද කියලා. එදා ඒ කහපෙලේ ඉඳන් මගේ ඔළුවේ කැරකෙන්නෙම ඔය කතා. එහෙම පේන්නේ නෑනේ. ඒ වුණාට ඉතින් ඒ විදිහට කමෙන්ට් එකක් දාලා තිබ්බට පස්සේ ඕන මනුස්සයෙගේ හිත ගැස්සෙනවනේ. මගේත් ඉතින් ඒක දැක්ක දවස් ඉඳන් තාම මං ඇත්තම කතාව බයෙන් තමයි ඉන්නේ. එහෙම ඒව අහන්න එපා හරිද? මොකද ඉතින් මාත් තනියම ඉන්න තාම චූටි ගෑන් ළමෙන්නේ අපිට බය හිතෙනවා. මල් මද බිසෝනේ රොන් ගන්න ඕනේ තොල් පෙත්ත දැලේ සිල් ගන්න බෑනේ. මල් මද බිසෝනේ රොන් ගන්න ඕනේ තොල් පෙත්ත දැලේ සිල් ගන්න බෑනේ. ප්‍රේමය උසයි සුසුම් නම් විසයි තනිකම් දුසයි සදාකාලිකයි. ප්‍රේමය උසයි ඔන්න ඉතින් මේ සස්කල් ඉවරයි. ඊට පස්සේ ඉතින් මම ඉක්මනට ගිහිල්ලා නාගත්තා. මොකද තවත් වැඩ ගොඩාක් මට කරන්න ඉතුරුලා තියෙනවා. ඉතින් ඉක්මනට ගිහිල්ලා නාගෙන ආවිල්ලා මම එවෙලෙත් හොඳටම බඩගින්නේ හිටියේ. ඊට පස්සේ ඉතින් මම කෑමක් හොය ඉතින් මට හම්බුණා රෝල් එකක් තිබිලා. ඊට පස්සේ ඉතින් මේක තමයි ඔයාලට පෙන්න කන්නේ. පෙන්න කන්න තරම් නම් දැන් නෙමෙයි යන්නේ වීඩියෝ එකට බරුවට පෙන්න නිකන් කනවා කියලා. හරිද? කියන්න බැරිනානේ මම හැමදාම දවස ගානේ නාන ගමන් තමයි රෙදි ටික හොදගන්නේ. සෙනසුරාදා වෙනකන් ඉන්නේ නෑ රෙදි හොදන්න අර කරන්න මේව කරන්නයි. එදාට එකතු වෙන රෙදි ටික ඔක්කොම කැම්පස් ගිහිල්ලා ආව ගමන් මං ඉතින් හොදලා කරලා වැලේ වනනවා. මේ ඉතින් එදත් නාපු ගමම රෙදි ටික සෝදලා කලින් දවසේ වනපු රෙදි ටිකත් ගෙට අරගෙන ඇවිල්ලා ඉන්න වීඩියෝ එකක් තමයි ඔයාලා ඔය දකින්නේ. මම ඉතින් හවස් වෙලා කියලා නාගන්න ගියානේ. ඒ නාට මම ඒ නාගන්න යද්දිත් මයි කාමරේ අත ගාලා නම් තිබුණේ නෑ. කොහොම හරි ඉතින් නාලා ඇවිල්ලා ඉක්මනට දාඩිය දාන්නත් කලින් මම ෆෑන් එකක් දාගෙන ඉක්මනට කාමරෙත් අත ගාගත්තා. එතකොට ඉතින් අද දවසට නියමිත මගේ රාජකාරී වලින් 80%ක්ම ඉවරයි. ඔයාලත් මං වගේ හොඳ විද්‍යාර්ථියෙක් වෙනවා නේද? හොඳ ළමයි වෙන්න ඕනි හරිද හැමෝම. ඉතින් ඊට පස්සේ ඉක්මනට කාමරෙත් අස් කරගෙන මං චුට්ටක් ඇවිල්ලා නිදාගත්තා. මොකද චුට්ටක් කම්මැලි හිතුණා කරන්න වැඩක් තිබුණෙත් නැහැ. අහන්න එපා ඉතින් පාඩම් කරන්න එහෙම නැද්ද කියලා. පාඩම් කරන්න බැරි වුණා. මොකද සෙනසුරාදා කියන්නේ මගේ ඉතින් නිදහස් දවස. ඉරිදන්නේ සෙනසුරාදාට ඉතින් මම තනිකර බෝඩින් එකේ ඉන්න නිසා ඔක්කොම වැටි ඉතින් කරගෙන මට ඉතින් තියෙන චුට්ටක් රෙස්ට් එකේ ඉන්න. ලම සලු විහිරි නැතුමතම වෙයි මාද සුසුම් හෙළමි. ලම සලු විහිරි නැතුමතම වෙයි මාද සුසුම් හෙළමි. සිහිනෙන් රකිමි. දැන් ඉතින් යන්න මගේ රාත්‍රී ආහාර වේල ගන්න. අච්චර තකහණිය උයලා රැට ඉතින් මං කෑවේ ඇත්තටම කඩෙන්. කොහොම හරි ඉතින් ඒකත් රස කර කාලා ඩෙසර්ට් එකට මං ගත්තම නැද්ද කියලාත් බලන්නකෝ. ලොකු දෙයක් නම් තිබුණේ නැහැ. ඒ වුණාට මම ගෙදරින් ගෙනව ප්ලම්ස් වගේක් තිබිලා ඒ ටිකත් කාලා ලස්සන කැලණිය අහස දිහාත් බලන් ඉඳලා මම ගියා නිදාගන්න. එහෙනම් ඔයාලට තියෙන ප්‍රශ්න එහෙම අනිවාර්යෙන් කමෙන්ට් කරන් යන්න. පුළුවන් ඉක්මනටම ඔයාලට රිප්ලයි එකක් දෙන්නම්. එහෙනම් ඔයාලත් හොඳට ඔයාලගේ වැඩ ටික කරගෙන අනිවාර්යයෙන්ම ඔයාලගේ විශ්වවිද්‍යාලේ හීනයත් හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි බයි. අමල් හීන හිතවන්න කිරිකෝඩු කාලේ කහීනයක් ගාව මම නැවතිලා
දරුවාගේ විලිසිත්නි පොඩියසන් ඔයාගේ බෑවෙන් කියාගන්න හිත ගොඩු වෙලා මැනගත්දදා ඇත වෙන්න